මත්ද්‍රව්‍ය පාවිච්චි කරනකොට මොළය ඇතුලේ ඩෝපමින් කියන රසායන ද්‍රව්‍ය අසාමාන්‍ය ලෙස වැඩි වෙලා මොළය ඇතුලේ අවුලක් ඇති කරනවා. දැන් විද්‍යාත්මකව හොයලා තියෙනවා සමාජ මාධ්‍ය භාවිතා කරනකොට මේ තියෙන ස්මාර්ට්ෆෝන් එක ඇතුලේ අපි මේකේ තියෙන සතුටක් ප්‍රබෝධයක් විනෝදයක් ඇති කරන දේවල් වල වැඩිපුර කාලයක් දරුවෝ ගත කරනකොට මොළය ඇතුලේ සිද්ධ වෙනවා විශාල ඩෝපමින් වල අධික්‍රියාකාරීත්වය. ඉන්ද්‍රා ට්‍රේඩර්ස් කියන්නේ රටම දන්න තැනක් නේ. විද්‍යාත්මකව සාක්ෂි සහිතව ඔප්පු කරලා තියෙනවා ඒ ඩෝපමින් වල සිදුවන අධික්‍රියාකාරීත්වය මොළයේ ඊටාම වැදගත් මර්මස්ථාන දුර්වල කරනවා කියලා. මේ අපේ නළල කොටසේ තියෙනවා පිය පාලනය කරන මධ්‍යස්ථානයක කියනවා self control. ඉගෙන ගැනීමට අවශ්‍ය මෙවලම් බුද්ධියට අදාළ මෙවලම් ඉලක්කයකට වැඩ කිරීම පිළිවෙලට වැඩ කිරීම වගේ සියලු මෙවලම් තියෙන්නේ මේ නළල කොටසේ. එතකොට ඩෝපමින් අධික ලෙස ස්‍රාවයත් එක්ක පැහැදිලිව පේනවා මේ නළල කොටස දුර්වල වෙනවා. ඒ වගේම මේ ඩිජිටල් ස්ක්‍රීන් එක තියෙන මේ අධික විනෝදජනක ක්‍රියාවල යෙදීමත් එක්කලා මේ සිද්ධ වෙන ඩෝපමින් වැඩිවීම තව ආකාරයකට බලපානවා. ඒ තමයි අපිට එදිනෙදා ජීවිතයේ සතුට ආපු දේවල්. නෝ යාළුවෙක් ආශ්‍රය කරා අම්මා තාත්තා එක්ක කතා බහ කරනවා. මම පාඩම් කරනකොට ගෙදරට මාම නැන්දාවහම කතා කරපුවාම ක්‍රීඩාවක් කරනකොට සතුටක් ආවා. දැන් පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි තියෙනවා අපිට. පිටමු දරුවෙක් ඇවිල්ලා ගේම් ගහනවා රෑ 12 1 2 වෙනකන් කරුවලේ දොරවල් වහගෙන ගේම් ගහන්න මොකද වෙන්නේ? ඔහුගේ මොළය ඇතුලේ රසායනික විපර්යාස සිදු වෙලා ඔහුට එදිනෙදා ජීවිතයේ සතුට දැනෙන දේවල් වල සාමාන්‍ය දේවල් වල සතුට නැති වෙලා යනවා. එතකොට වෙන්න පුළුවන් අනතුර තමයි දරුවා දිගටම මේකට ඇබ්බැහි වෙලා ජීවිතේ එකම සතුට මේ ස්මාර්ට්ෆෝන් වල තියෙන විනෝදජනක ක්‍රියා බවට පත් වෙලා කාමරය ඇතුළට වෙලා දොර වහගෙන මේකම ගගහ ඉඳ ඉඳ තියෙනවා. මොකද මේකෙන් ඔහුගේ මොළය ඇතුලේ විශාල රසායනික වෙනස්කම් වෙලා ඔහු සමහර අවධිවලදී මත්ද්‍රව්‍ය වලට යන්න ඉඩ තියෙනවා. Register for Ada Derana news alerts via your mobile service provider or simply visit adaderana.lk.